හිතන්න පුළුවන්ද කාමරයක් තරම් විශාල ටන් ගණනක් බර යන්ත්‍රයක් අද අපේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකක් බවට පත් වුණා කියලා? පසුගිය වසර 50 ඇතුළත තොරතුරු තාක්ෂණය ආපුවේ ඇදහිය නොහැකි ගමන ගැන තමයි අපි අද කතා කරන්නේ. ENIC කියන යෝධයාගේ නම් අද අපි හැවුම පාවිච්චි කරන ක්ලවුඩ් එක දක්වා. මෙන්න බලන්න අපේ කතාව පටන් ගන්නෙ මෙතනින්. මේ තමයි ENIC. මේක නිකම්ම යන්ත්‍රයක් නෙවෙයි. මුළු කාමරයක් මල්ලගෙන හිටපු දැවැන්තෙක්. අද අපේ තාක්ෂණය කොයිතරම් දුරක් ඇවිද්ද කියලා හරියටම තේරුම් ගන්න නම් අපේ කතාවේ පළවෙනි පිටුව පෙරලන්න වෙන්නේ මෙන්න මේ යෝධයාගෙන්. ටොන් 30ක් හිතාගන්නවත් පුළුවන්ද? ඒ කියන්නේ ලොකෝ ට්‍රක් රථ 3-4ක විතර බරක්. පරිගණකයක් එච්චර බර වෙන්න පුළුවන් කියලා අද හිතනකොටත් පුදුමයි. මුල් කාලීන තාක්ෂණය කුයිතරම් දැවන්තද කියන එකට මේ එකම එක අංකය හොඳටම ඇති. හරි. එහෙනම් මේ යෝධයන්ගේ යුගය කොහොමද අවසන් වුනේ? දෙමහල් ගයක් තරම් ලොකු දෙයක් කොහොමද අපේ අල්ලට එන තරමට පොඩි වුනේ? අපි අපේ කතාවේ පළවෙනි කොටසින් ඒ ගැන හොයලා බලමු. පුදුමය කියන්නේ මේ යෝධ යන්ත්‍ර වලින් පටන් ගත්තත් ඒ වගේ බලපෑම අද අපි බොහොම සාමාන්‍යයි කියලා හිතන දේවල් රැසකට පාර කපලා තියෙනවා. ඇත්තටම අද ලෝකේ හැඩගස්වපු නවෝත්පාදන ගොඩක ගේම මුල තියෙන්නේ මෙන්න මේ යන්ත්‍රය ඇතුලේ. ඔව් හිතන්නකෝ අපි ATM එකකින් සල්ලි ගන්නකොට නැත්නම් පාර හොයාගන්න GPS පාවිච්චි කරනකොට ඒ හැම දෙයකම මුල් බීජය තියෙන්නේ අර කාමරයක් තරම් ලොකු යන්ත්‍රවල. DNA පරීක්ෂණවල ඉඳන් බඩුවල ගහන බාෆෝඩ් දක්වා ඒ හැම දෙයකම ආරම්භය සටහන් වෙන්නේ එතනින්. හරි. ඉතින් මේ යන්ත්‍ර පොඩි වුණා. හැබැයි ඒක නිකම්ම වැච්ච දෙයක් නෙමෙයි. මේ පුදුම විප්ලවයේ පිටිපස්සේ තිබුණු ඇත්තම බලවේගය මොකක්ද? ඒක තාක්ෂණය විතරක්මද? නෑ. ඒක ඊට වඩා දෙයක්. අපි බලමු ඊ නවෝත්පාදන මානසිකත්වය ගැන. ඇත්තටම මීතරම් ලොකු වෙනසක් වෙන්න හේතුව මොකක්ද? ඒක නිකම්ම ටෙක්නොලොජි එකේ දියුණුවක් විතරද? එහෙම නැත්නම් ඊට වඩා ගැඹුරු දෙයක්? සමහර විට මිනිස්සු හිතන විදිහේ වෙනසක් මේ පිටිපස්සේ තිබුණද? මෙන්න මේ උපුටා දැක්වීමෙන් ඒකට නියම මුත්‍රා ලැබෙනවා. සිලිකන් වැලි කියන්නේ තැනක් නෙමෙයි. ඒක මානසිකත්වයක්. ඒ කියන්නේ මේ විප්ලවය මෙහෙවුවේ යම්කිසි භූගෝලීය තැනක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම වෙනස් විදිහේ හිතන පතන විදිහක්. ඉතින් මේ හිතන විදිය හුට්ටේ සිලිකන් වැලි කියන ප්‍රදේශයේ ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උදව්ව ට්‍රාන්සිස්ටර් වගේ සොයා ගැනීමට එයාලට හොඳ ආරම්භයක් ලැබුණා. හැබැයි ඇත්තම රහස ඒක නෙමෙයි. වැදගත්ම දේ තමයි ඒ කාලේ ඉංජිනේරුවන් වදුව ආවපු දේ සල්ලි නෙමෙයි. එයාලට ඕන උනේ කවදාවත් කරන්න බෑ කියලා හිතපු දේවල් හිතනකෝ අභ්‍යවකාශයට යනවා වගේ දේවල් ඇත්තක් කරන්න. හරි. ඉතින් මේ හිතන විදිහ නිසා තමයි තාක්ෂණය පොඩි වෙන්න පටන් ගත්තේ. හැබැයි මේ පොඩි වෙන එක කොච්චර පුදුම සහගතද කියනවනම් ඒක සාමාන්‍ය ඉංජිනේරු විද්‍යාවේ නීති රීති පවා කන පිට හැරෙව්වා. බලමු දෙක උන්නේ කොහොමද කියලා. මෙන්න මේක තමයි මුළු කතාවේම වැදගත්ම නීතිය. සාමාන්‍ය ලෝකයේදී ලොකු වෙන තරමට තමයි බලය වැඩි වෙන්නේ නේද? හැබැයි තොරතුරු තාක්ෂණයේ නීතිය ඊට සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. මෙතනදී පොඩි වෙන තරමට බලය වැඩි වෙනවා. පුදුමයි නේද? මුළු විප්ලවයම හිටගෙන තියෙන්නේ මෙන්න මේ අදහස උඩ. ඉතින් ওই පොඩි වෙන තරමට බලවත් කියන අදහසේ ප්‍රතිඵලය තමයි මේ. ඉලක්කය උනේ මොකද්ද? මේ උපාංග පුළුවන් තරම් පොඩි කරලා බලවත් කරලා අන්තිමට අපේ ජීවිතේ හැම තැනකම හැම දෙයකම පරිගණක බලය තියෙන තත්ත්වයක් ඇති කරන එක. මේ පොඩි කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අනාගත තාක්ෂණය කොයි වගේ වේද කියන එක තීරණය වෙනවා. ඒ කියන්නේ ඒවා පොඩි සහ සැහැල්ලු වෙනව විතරක් නෙමෙයි, ඒ එකම වඩා කල්පවතින, විශ්වාසවන්ත සහ හරිම පුදුම විදිහට බොහොම පොඩි බැටරි පවර් එකකින් වැඩ කරන දේවල් බවට පත් වෙනවා. හරි. ඉතින් එක පැත්තකින් දෘඩාංග, ඒ කියන්නේ අල්ලන්න පුළුවන් දේවල් මේ විදිහට පොඩි වෙද්දි. අනිත් පැත්තෙන් හාත්පසින් වෙනස් දෙයක් වුණා මෘදුකාංග, ඒ කියන්නේ අල්ලන්න බැරි ප්‍රෝග්‍රෑම් අහසේ පාවෙන ක්ලවුඩ් එකේ තියෙන අපිට ඕන වෙලාවට ගන්න පුළුවන් දෙයක් බවට පත් වුණා. මේකෙන් අපි සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මුලින්ම බලමු සැස් ගැන. ඒ කියන්නේ සේවාවක් විදිහට මෘදුකාංග. මේක හරියට සම්පූර්ණයෙන්ම ෆර්නිචර් දාලා ලයිට් බිල්, වතුර බිල් ඔක්කොම ගෙවලා තියෙන ගියක් කුලියට ගන්නවා වගේ. අපි Netflix බලනවා, Google Drive පාවිච්චි කරනවා. අපි කරන්නේ මාසික ගාස්තුවක් ගෙවලා ඒ හදලා ඉවර කරපු ඇප් එක පාවිච්චි කරන එක විතරයි. අනිත් ඔක්කොම තාක්ෂණික දේවල් මේ කම්පැනි එක බලා ගන්නවා. ඊළඟට තියෙන්නේ PaaS. සේවාවක් විදිහට වේදිකාව.
සෑස් කියන්නේ හදපු ගෙයක් නම් පෑස් කියන්නේ ගෙයක් හදන්න අවශ්‍ය ඉඩමයි බඩු ටිකයි ආයුධ ටිකයි කුලියට දෙනවා වගේ. ඩෙවලොපර් කෙනෙක්ට තමන්ගේම ඇප් එකක් හදන්න අවශ්‍ය කරන ප්ලැට්ෆෝම් එක, ඒ කියන්නේ අතිවාරම ක්ලවුඩ් එකකින් ලැබෙනවා. එතකොට යාලට අවධානය දෙන්න තියෙන තමන්ගේ ඇප් එක හදන එක ගැන විතරයි. තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති කොච්චරනම් මුදලක් කොච්චරනම් ශ්‍රමයක් මේවට වැය වෙනවද? එවනම් ඇයි මේ ව්‍යාපෘති වලින් හුඟක් ඒවා අසාර්ථක වෙන්නේ? ගොඩක් වෙලාවට වැරදිකරු ඉන්නේ අපි හැමෝටම පේන තැනකම හැංගිලා. අපි මේවට කියනවා ප්‍රතිරටා කියලා. ඒ කියන්නේ පොදුවේ සිද්ධ වෙන වැරදි. මේ විග්‍රහයෙන් අපි සාර්ථකත්වයට සැඟවිලා ඉන්න මේ සතුරන්ව හෙලිදරව් කරගමු. හොඳයි. මෙන්න අපේ සැලැස්ම. මුලින්ම අපි මේ ප්‍රතිරටා කියන්නේ මොනවද කියලා හරියටම තේරුම් ගනිමු. ඊට පස්සේ අපි තාක්ෂණය පැත්තෙන් පටන් අරගෙන ඇත්තටම වෙන උගුල් කිහිපයක් ගැන බලමු. ඊළඟට අපි පුද්ගල කළමනාකරණය සහ ආයතනික සංස්කෘතියේ තියෙන අභියෝග ගැන කතා කරමු. අන්තිමට මේ හැම උගුලකින්ම බේරිලා ඉන්න පුළුවන් වඩා හොඳ මාවතක් ගැනට අපි බලමු. හරි. එහෙනම් අපි කෙලින්ම පළවෙනි කොටසට යමු. මේ මිත්‍යාවන් බිඳින්න කලින් මේ හැම දෙයකටම යටින් දින එකම එක ප්‍රධාන සංකල්පෙ තේරුම් ගන්න එක හරිම වැදගත්. සරලවම කිව්වොත් ප්‍රතිරටාවක් කියන්නේ බැලූ බැල්මට හොඳ අදහසක් වගේ පෙනුනට දිගින් දිගටම නරක ප්‍රතිඵල ගෙන දෙන දෙයක්. ඒක පොදු උගුලක්. අපි ඉස්සරහට කතා කරන්න යන හැමදේම තේරුම් ගන්න යතුරු තමයි මේ එකම එක අදහස. දැන් අපි බලමු තාක්ෂණය සම්බන්ධයෙන් තියෙන හොඳ චේතනා කොහොමද සම්පූර්ණයෙන්ම වර්ධින්න පුළුවන් කියලා. මේ තමයි ශාස්ත්‍රයේ තියෙන වඩාත්ම සුලභ, ඒවදේම වියදම් අධිකම තාක්ෂණික උගුල් වලින් කිහිපයක්. අපේ පළවෙනි උගුල තමයි ඊළඟට එන ලොකුම දේ පස්සේ දුවන එක. ඒ කියන්නේ අලුත්ම දිලිසෙන හැවෝම කතා කරන තාක්ෂණයන්. ඒව තවමත් සම්පූර්ණයෙන් ඔප්පු කරලා නැති වුණත් ඒව භාවිතා කරන්න තියෙන පෙළඹවීම. මේ ඇත්තටම සිද්ධ වෙච්ච කතාවක් දිහා බලන්න. ප්‍රධාන බැංකුවක් තීරණය කළා ඔවුන්ගේ පාරිභෝගික යෙදුමකට අලුත්ම වෙබ් තාක්ෂණයක් භාවිතා කරන්න. ප්‍රශ්නේ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට ඒක පාවිච්චි කරන්න අවශ්‍ය කුසලතා තිබුණේ නැහැ. ප්‍රතිඵලය මාස 18ක දවන්ත ප්‍රමාදයක්. මේක තමයි තියෙන හැකියාවට වඩා අභිලාෂයේ ඉස්සර වුණු හොඳම උදාහරණයක්. ඉතින් මෙතන තියෙන පාඩම පැහැදිලි නේද? අලුත් දිලිසෙන දේවල් පස්සේ දුවනවට වඩා කණ්ඩායමට හොඳට හුරුපුරුදු සරල ස්ථාවර තාක්ෂණයන් තෝරගන්න එක කොච්චර වැදගත්ද කියන එක. ඊළඟ ප්‍රතිරටාව තමයි විසඳුමක් බලෙන් ගලපන්න යන එක. මේක ගොඩක් වෙලාවට වෙන්නේ මයික්‍රෝ සර්විසස් වගේ ජනප්‍රිය වචනයක. මයික්‍රෝ සර්විසස් කියන්නේ සරලවම ලොකු යෙදුමක් කුඩා ස්වාධීන කොටස් වලට කඩන එක. හොඳයි වගේ නේද? හැබැයි ප්‍රශ්නේ පටන් ගන්නෙ මේ ක්‍රමය කිසිසේත්ම නොගැලපෙන තැනක පාවිච්චි කරන්න ගියාමයි. මේක හරිම අපූර්ව උදාහරණයක්. මෙතනදී නිර්මාණ ශිල්පීන් උත්සාහ කරලා තියෙනවා සර්වර් සයිඩ් ගෘහ නිර්මාණ ශිල්පයක්. ඒ කියන්නේ බලවත් මධ්‍යම පරිගණක සඳහා හදපු දෙයක් ක්ලයන්ට් සයිඩ් යෙදුමකට එනම් පරිශීලකයෙකුගේ උපාංගයේ ක්‍රියාත්මක වෙන දෙයකට ගලපන්න. ඒක හරියට බයිසිකලයකට ට්‍රක් එන්ජින්ම කයි කරන හදනවා වගේ වැඩක්. කොටස් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මේකට කියන්නේ රන් මිටිය ප්‍රතිරටාව කියලා. ඒ කියන්නේ එක මෙවලමකට විතරක් දක්ෂ වුණාම හැම ගැටලුවක්ම පේන්නේ ඒ මෙවලමෙන් විසඳන්න පුරුවන් දෙයක් වගේ. නමුත් ඇත්තටම විවිධ ගැටලු වලට විවිධ මෙවලම අවශ්‍යයි. මාළුලෙක්ට පියාඹන්න බෑ වගේ තමයි. හරි. අපි දැන් තාක්ෂණයෙන් මාරු වෙලා මිනිස් සාධකයේ දිහාට හැරෙමු. ඕනෑම ව්‍යාපෘතියක තියෙන සංකීර්ණම කොටස වෙන්නේ බොහෝ විට මේකයි. අපි දැන් බලමු ආයතනික සංස්කෘතිය සහ කළමනාකරණය තුල සැඟවිලා තියෙන ප්‍රතිරටා මොනවද කියලා. මෙන්න ආවපස්සට ගහන සුලභ වෘත්තීය මාර්ගයක්. දක්ෂ තාක්ෂණික විශේෂඥයින්ට උසස්වීම් ලැබෙනවා. හැබැයි ඒ උසස්වීම් ඔවුන්ව ඔවුන්ගේ හැකියාවෙන්, ඔවුන්ගේ ශිල්පයෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරලා තනිකරම පරිපාලනමය කළමනාකරණ භූමිකාවක හිර කරනවා. දැන් මේ සංඛ්‍යාව දිහා බලන්න පුදුම හිතෙනවා නේද? එක් මූල්‍ය සමාගමක සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙන්නේ කළමනාකරුවන් සතියකට පැයකටත් අඩු කාලයක් තමයි තම කණ්ඩායම් එක්ක තාක්ෂණික කරුණු ගැන කතා කරන්නේ කියලා. මේකෙන් නායකත්වය සහ ඇත්තටම වැඩේ කරන අය අතර තියෙන දැවන්ත විසන්දිවීමක් හෙළිදරව් වෙනවා. අපේ අන්තිම මිත්‍යාව තමයි තාක්ෂණික කර්මාන්තයේ තියෙන අධික ලෙස වැඩ කිරීම සහ නිරන්තර කාර්යබහුලත්වය පිළිබඳ උම්මතුව. මේ හසල් කල්චර් එක ගොඩක් ලොකු තාක්ෂණික සමාගම් පුදුමාකාර වරප්‍රසාද ලබා දෙනව නේද? නොමිලේ ආහාර, සම්බාහන සේවා, සමාගමේ ප්‍රවාහනය. ඒවා නියමයි වගේ පිනුනට ගොඩක් වෙලාවට ඒ පිටිපස්සේ සැඟවුණු අරමුණක් තියෙනවා. ඒ තමයි
ඔෆිස් එකේ ඉන්න එක කොච්චර පහසු කරනවද කියනවනම් ගෙදර යන්න හේතුවක් නැති වෙන තරමට. හැබැයි ඒ ආකර්ෂණීය වරප්‍රසාදවල අඳුරු පැත්ත තමයි මේ. අධික ලෙස වැඩ කිරීමෙන් නැතිවන නිදන්ගත ආතතිය සහ මානසික විඩාව නිසා sannivedanaya, හැඟීම් කළමනාකරණය සහ තීරණ ගැනීමේ හැකියාවන් දුර්වල වෙනවා. හොඳයි දැන් අපි මේ දැකපු උගුල් ඉගෙනගත්ත පාඩම් ඔක්කොම එකතු කරලා ඉදිරියට යන්න පුළුවන් පැහැදිලි මාවතක් ගැන කතා කරමු. ඉතින් අපි මොනවද ඉගෙන ගත්තේ? මෙන්න වඩා හොඳ බුද්ධිමත් සහ ලාභදායී සේවා ස්ථානයක් සඳහා පියවර 4ක මාවතක්. 1. තෝරගන්න තාක්ෂණය ගැන නිර්දය ලෙස ප්‍රශ්න කරන්න. ෆියුචර් ප්‍රූෆ් උගලට අහු වෙන්න එපා. 2. කණ්ඩායම දැනටම දන්නා සරල ඔප්පු කළ විසඳුම් වලට මුල් තැන දෙන්න. අර රන් මිටිය පත්තකින් තියන්න. 3. කලමනාකරුවෝ ඔවුන්ගේ කණ්ඩායම එක්ක තාක්ෂණිකව සම්බන්ධ කර තියාගන්න. අර සතියකට පෙරහැරකට අඩු කාලයක පරතරය නැති කරන්න. සහ 4. සැබෑ ඵලදායීතාවය සඳහා විවේකය සහ සමබරතාවය අත්‍යවශ්‍ය බව හඳුනා ගන්න. වැදගත් වෙන්නේ වැඩියෙන් වැඩ කරන එක නෙවෙයි බුද්ධිමත්ව වැඩ කරන එක. කවදා හරි වැඩ කරන තැනකදී හිතටම හිර වෙලා හෙල්ලෙන්නවත් බැරි තරමට කොටු වෙලා වගේ දැනිලා තියෙනවද? අවුරුදු ගාණක් පරණ නීති රීති ඉවරයක් නැති මීටිං හරිම හිමින් යන ක්‍රියාවලි මේවට වඩා හොඳ කාර්යක්ෂම ක්‍රමයක් නැද්ද කියලා අනිවාර්යෙන්ම වෙලාවකට හිතෙනවා. හොඳයි. අපි කතා කරන්නේ ඒ ගැන තමයි. ඒ පරණ දුවිලි බැඳුන වැගකිරීමේ ක්‍රම පැත්තකට දාලා අද තියෙන වේගවත් ලෝකෙට ගැලපෙන ඇත්තටම ප්‍රතිඵල තියෙන කණ්ඩායම් ගොඩනගන්නේ කොහොමද කියලා අපි බලමු. හරි. එහෙනම් මේ ගමන අපි යන්නේ මෙහෙමයි. මුලින්ම අපි බලමු නායකත්වයේ ප්‍රධාන මුහුණුවර දෙකක් මොනවද කියලා. ඊට පස්සේ ගොඩක් ආයතන හිර කරගෙන ඉන්න ලොකුම ප්‍රශ්නයක්. ඒ කියන්නේ නිලධාරීවාදය ගැන කතා කරමු. ඊළඟට ඒකට නියම විසඳුමක් වෙන ස්ප්‍රින්ග්ස් කියන්නේ මොනවද කියලා හරියටම ඉගෙන ගමු. ඒත් එක්කන මේ අලුත් ක්‍රමයට ගැලපෙන නූතන නායකයෙක් වෙන්නේ කොහොමද කියලත් මේ හැමදේම කරද්දි අපිව වෙහෙසටපත් කරන බර්න් අවුට් එකෙන් බේරිලා ඉන්නේ කොහොමද කියලත් බලමු. හරි. එහෙනම් අපි පළමුව නැවතම ඕනෑම ආයතනයක ප්‍රශ්න තියෙනවා නම් ඒවයි මුල හොයාගන්න අපි බලන්න ඕන ඉහළම තැන. ඒ තමයි නායකත්වය. ඉතින් අපි මේ ප්‍රශ්නෙන් පටන් ගමු. පොඩ්ඩක් හිතලා බලන්න අද ලෝකයේ කොච්චර සංකීර්ණද කොච්චර වේගවත්ද හැම තත්පරයෙන්ම වගේ දේවල් වෙනස් වෙනවා. මෙන්න මේ වගේ පරිසරයක ඇත්තටම හොඳ නායකයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද? හැමදේම අනදීලා පාලනය කරන කෙනෙක්ද? එහෙම නැත්නම් කණ්ඩායමද මඟ පෙන්වන කෙනෙක්ද? ඔන්න බලන්න නායකත්වයේ ප්‍රධාන මුහුණු දෙකක්. එක පැත්තක ඉන්නවා ආඥාපතියා. එයාගේ බලය එන්නේ එයා ඉන්නේ තනතුරෙන්, පුටුවෙන්. එයා කියන්නේ මං කියන දේ කරන්න. කණ්ඩායම කියන්නේ නිකම්ම වැඩ කරන අනපිලිපදින යටත් නිලධාරීන් පිරිසක් විතරයි. හැබැයි අනෙක් පැත්තේ ඉන්නව උපදේශකයා. එයාගේ බලය එන්නේ එයාගේ දැනුමෙන්, එයා කණ්ඩායමට කරන බලපෑමෙන්. එයා කියන්නේ මෙන්න ප්‍රශ්නය. මේකට හොඳම විසඳුම හොයන්න කියලා අධිකාරියම කණ්ඩායමට පවරනවා. එයාට කණ්ඩායම කියන්නේ සමානදායකයන්. එකට වැඩ කරන හවුල්කාරයෝ පිරිසක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ නායකත්ව ශෛලීන් තනියම නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ගොඩක් වෙලාවට මේව හිර වෙලා තියෙන්නේ ඊටත් වඩා ලොකු හෙමින් යන අවුල් සහගත මකුළු දෙලක. අපි ඒකට තමයි කියන්නේ නිලධාරී වාදය කියලා. මේකෙන් කියවෙන්නේ හරිම සරල දෙයක්. හිතන්නකෝ පරණ ක්‍රම හදලා තින්නේ හරියට කෝච්චියක් වගේ. පීලි උඩ කෙලින්ම නියමිත පාරක යන්න. ඒක හරි ඒ කාලෙට. ඒත් අද ලෝකයේ හරියට ඝන කැලෑවක් වගේ. පැහැදිලි පාරවල් නැහැ. කොයි වෙලාවෙ මොන බාධකයෙන් මතුවේද දන්නේ නැහැ. ඒකින් අර පරණ පීලි උඩ යන කෝච්චියෙන් මේ කැලේ ඇතුලේ යන්න කොහෙත්ම බෑ. අන්න ඒකයි පරණ ක්‍රම අදට අසාර්ථක වෙන්නේ. ඉතින් මොකද්ද මේකේ ප්‍රතිඵලය? ඒවා අපිට හුරු පුරුදුයි නේද? කණ්ඩායම් වැග කරන්නේ හරියට එකේට දූපත්වල වගේ. එකිනෙකාක කතා කරන්නේ නැහැ. තොරතුරු හුවමාරු වෙන්නේ නැහැ. පොඩි තීරණයක් ගන්න සති ගණන් යනවා. මොකද ෆයිල් එක පහළ ඉඳන් උඩටම ගිහින් අත්සන් අරගෙන ආයෙත් පහළට එන්න ඕන. අන්තිමට සමාගම ඇත්තටම යන්නේ කොහෙද කියලාවත් කවුරුවත් දන්නේ නැහැ. මේ හැම දෙයක්ම මැද්දේ නායකයෝ තාමත් උත්සාහ කරන්නේ හැම පොඩි දෙයක්ම තමන්ගේ පාලනයේ යටතේ තියාගන්නයි. හරි. එහෙනම් මේ මන්දගාමී වෙන්නූණු අවුල් සහගත ක්‍රමයෙන් ගොඩෙන්න විකල්පයක් නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් අපි කතා කරමු ඒ වඩා හොඳ වේගවත් ක්‍රමය ගැන. අපි ඒකට කියනවා ස්ප්‍රින්ට්ස් කියලා. මොකද්ද මේ ස්ප්‍රින්ට් එකක් කියන්නේ?
මෙහෙම හිතන්න. ලොකු මැරතන් එකක් එක දිගට දුවනව වෙලුවට අපි කෙටි දුර දිවීමේ තරඟ ගොඩක් දුවනවා. හැම තරඟයක්ම සතියක් නැත්නම් සති 4ක් වගේ කෙටි කාලයක්. ඒ කාලය ඇතුලේ කණ්ඩායම එකතු වෙලා එක නිශ්චිත ඉලක්කයක් විතරක් ඉවර කරනවා. මේකේ තියෙන වාසිය තමයි අර ලොකු බය හිතෙන ව්‍යාපෘතිය කළමනාකරණය කරගන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන් පොඩි පොඩි කොටස් වලට කැඩෙන එක. මේක නිකම්ම වැඩ කිරීමක් නෙවෙයි. එක දිගට දියුණු වෙන චක්‍රයක්. මුලින්ම කණ්ඩායම එකට එකතු වෙලා ඉදිරි වැඩ ටික සැලසුම් කරනවා. එතකොට හැමෝම දන්නවා මොකද්ද කරන්න යන්නේ කියලා. ඊට පස්සේ හැමදාම උදේට විනාඩි කිහිපයකට හම්බ වෙලා ප්‍රගතිය ගැන කතා කරනවා. මේකෙන් ප්‍රශ්න මතුවෙනකොටම විසඳ ගන්න පුරුවන්. ස්ප්‍රින්ට් එක ඉවර වුණාම කරපු වැඩ ටික අනිත් අයට පෙන්නලා ඒ අයගේ අදහස් ලබා ගන්නවා. ඒත් වැදගත්ම දේ තමයි අන්තිමටම කණ්ඩායම එකට වාඩි වෙලා කතා කරනවා. හරි, අපිට කොතනද වැරදුනේ? ඊළඟ පාර මීට වඩා හොඳට කරන්නේ කොහොමද කියලා. මේකෙන් වෙන්නේ හැම ස්ප්‍රින්ට් ටිකක් ගානෙම කණ්ඩායම තව ශක්තිමත් වෙන එක. හොඳයි, දැන් අපේ අතේ ස්ප්‍රින්ට්ස් කියන නියම මෙවලම තියෙනවා. හැබැයි ඕනෑම මෙවලමක් වගේ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒක පාවිච්චි කරන කෙනත් හරියට ඉන්න ඕනේ නේද? අන්නේ නිසයි අපිට නූතන නායකයෙක් අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ තමයි නූතන නායකයා. අර අපි කලින් කතා කරපු උපදේශකයා මතකද? අන්න එයා තමයි මේ. එයාගේ බලය එන්නේ පුටුවෙන් නෙවෙයි. එයාගේ දැනුමෙන් සහ කණ්ඩායමට බලපෑම් කිරීමේ හැකියාවෙන්. එයා කතා කරනවට වඩා වැඩියෙන් කරන්නේ අනිත් අයට සවන් දෙන එක. කාර්යයන් පවරනව වෙනුවට එයා කරන්නේ තීරණ ගැනීමේ අධිකාරියම කණ්ඩායමට දෙන එක. එයාලට වර්ධනය වෙන්න ඉඩ දෙන එක. වැදගත්ම දේ එයා කණ්ඩායමට උඩින් ඉන්න ලොක්ෙක් නෙවෙයි. එයා කණ්ඩායම එක්කම එකට වැඩ කරන එයාලගේම කොටසක්. අපි ක්‍රියාවලිය ගැන කතා කළා, නායකත්වය ගැන කතා කළා. හැබැයි මේ හැමදේම අස්සේ අපිට කවදාවත් අමතක කරන්න හොඳ නැති දෙයක් තියෙනවා. ඒ තමයි මේ හැම වැඩක්ම කරන්න මිනිස්සු මේ සංස්කෘතිය වැරදුනොත් අපි හැමෝම ලොකු උගුලක වැටෙනවා. ගොඩක් වැඩ කරන තැන්වල භයානක මතයක් තියෙනවා නේද? කොහොම හරි ඩෙඩ්ලයින් එකට වැඩේ ඉවර කරන්න ඕන කියන එක. වැඩේ ක්වොලිටි එක වැඩ කරන අය කොච්චර විනාශ වෙලාද කියන එක අදාළ නැහැ. වෙලාවට වැඩේ දෙන එක වීරකමක් වෙනවා. ඇත්තටම මේක වීරකමක් නෙවෙයි, මේක Tamanටත් සමාගමටත් කරගන්න විනාශයක්. මේක තමයි අපි තීරුම් ගන්න ඕන සරලම ඒත් ගැඹුරුම ඇත්ත. කෙනෙකුගේ උපරිම දක්ෂතාවය හොඳම අදහස් එන්නේ හොඳට විවේකී අරගෙන මනස ඉඳහස්ව තියෙද්දි තමයි. විවේකීය කියන්නේ කම්මැලිකමක් නෙවෙයි. ඉහළ කාර්ය සාධනයක් සඳහා ඒක අත්‍යවශ්‍යම දෙයක්. දිගටම රෑ නිදි මරාගෙන විවේකයක් නැතෝ වැඩ කරද්දී ඇත්තටම මොකද වෙන්නේ? අපි දැක්ම ටික ටික පටු වෙනවා, අලුත් අදහස් එන්නේ නැතිව යනවා. අන්තිමට වැඩේ මෙපා වෙනවා. අපි කියන විදිහට බර්න් අවුට් වෙනවා. මේකෙන් පාඩු වෙන්නේ ඒ පුද්ගලයාට විතරක් නෙමෙයි, සමාගමටත් ලොකු පාඩුවක්. මොකද එයාලට නැති වෙන්නේ එයාලගේ වටිනාම සම්පත. ඒ තමයි නිර්මාණශීලීව හිතන්න පුළුවන් දක්ෂ මනසක්. ඉතින් අපි දැක්කා පාරණ ක්‍රම වැඩ කරන්නේ නැහැ කියලා. අපි දැක්කා ස්ප්‍රින්ට්ස් වගේ ක්‍රම සහ උපදේශක නායකත්වයෙන් කොහොමද දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා. හොඳයි. අපි කතා කරන්නේ යන්නේ තාක්ෂණික ලෝකයේ ගැටලු විසඳන නිර්මාණශීලී. හැබැයි සමහර වෙලාවට ටිකක් අවුල්සහගත ඒත් හරිම රසවත් පැත්තක් ගැන. අපි කතාව පටන් ගමු හැමෝම වගේ අඩේකලා තියෙන දෙයකින්. ඒ තමයි කෙනෙක් ඉල්ලන දේ සහ එයාලට ඇත්තටම ඕනේ කරන දේ අතර තියෙන පුළුවන් ලොකු පරතරය. මෙන්න මේ සුප්‍රසිද්ධ කාටුන් එකෙන් පෙන්නන්නේ හරියටම ওই කතාව තමයි. පොඩි sannivedana ගැටලුවක් නිසා ව්‍යාපෘතියක් පටන් ගද්දිම පීලිපනින්න පුළුවන් කොහොමද කියලා මේකෙන් නියමටම පේනවා. ඉතින් කොහොමද අපි මේ වගේ දෙයක් වෙන එක වළක්ව ගන්නෙ? මේ හැමදේම පටන් ගන්නෙ කෝඩ් පේලියක්වත් ලියන්න කලින් හරියටම ගයක් හදන්න කලින් අඳින බ්ලූප්‍රින්ට් එකක් වගේ ශක්තිමත් සැලැස්මක් හදන එකෙන්. ඔය කියන නිල් සැලැස්මේ පළවෙනිම කොටස තමයි අපි හදන්න යන දෙයට ආදාළ ටෙක්නිකල් රික්වයර්මන්ට්ස්. එමු නැත්නම් තාක්ෂණික අවශ්‍යතා මොනවද කියලා පැහැදිලිවම ලියාගන්න එක. මේක තමයි අපේ ගයිඩ් එක. මෘදුකාංගය මොනවද කරන්න ඕන කියන එකේ නිල ලියවිල්ල. ඊළඟට එන දෙවෙනි කොටස තමයි අපේ ටෙක් ස්ටැක් එක තෝරගන්න එක. හිතන්නකෝ මේක මෙහෙම ගෙයක් හදන්න බාස් කෙනෙක් පාවිච්චි කරන ආයුධයි අමුද්‍රව්‍යයි වගේ තමයි මේකත්. දැන් බලන්න නූතන ටෙක් ස්ටැක් එකක ස්තර එහෙම නැත්නම් ලේයර්ස් ගොඩක් තියෙනවා.
යටින්ම තියෙන ඔපරේටිංగ్ සිස්ටම් එකේ ඉඳලා ඇප් එකේ මොලේ වගේ වැඩ කරන බෑක් එන්ඩ් එක, ඒ වගේම අපි S2ට දකින පාවිච්චි කරන කොටස, ඒ කියන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එක දක්වා මේ හැමදේම එකට වැඩ කරන්න ඕන. හරි, මේක ඇත්තටම ලෝකෙ කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න අපි කවුරුත් දන්න දැවැන්ත සමාගමක් දිහා බලමු. ඒ තමයි Uber. හිතන්නකෝ, එකම වෙලාවකදී ලෝකේ පුරා යන ගමන් මිලියන ගාණක් ඩ්‍රයිවර්ස්ලා, ඒ වගේම දත්ත කන්දරාවක් මේ ඔක්කොම Uber එකෙන් මැනේජ් කරනවා. ඉතින් මේක කරන්න පුරුවන් වෙලා තියෙන්නේ ඔවුන් ගත්ත නියම තාක්ෂණික තීරණ නිසාම තමයි. මෙතන තියෙන මෙවලම් වල විවිධත්වය දිහා බලන්නකෝ. වේගවත් බෑකෙන්ඩ් සේවා හදන්න Python Go වගේ භාෂා, අපිට පේන ඇප් එක ලස්සනට සුමටව වැඩ කරන්න React වගේ දේවල්, ඒ වගේම අතිවිශාල දත්ත ප්‍රමාණයක් පාලනය කරන්න Cassandra වගේ දත්ත සමුදායන්. මේකෙන් පෙන්වන්නේ කොච්චර සංකීර්ණ හැබැයි හොඳට පරිණත වෙච්ච තාක්ෂණික පද්ධතියක්ද මේක කියලා. ඉතින් Uber එකෙන් අපිට ගන්න තියෙන ලොකුම පාඩම තමයි මේක. මේක ඉංජිනේරු විද්‍යාවේ මූලිකම දෙයක්. හැම ප්‍රශ්නයකටම එකම විසඳුම හරියන්නේ නැහැ. හරියට හැම ඇණයකටම මිටියෙන් ගහන්න බෑ වගේ. ඒ වෙනුවට හැම වැඩකටම හරියන්න ඒකටම විශේෂිත වෙච්ච මෙවලම හොයාගන්න ඕන. හරි, දැන් අපි Uber වගේ ලොකු චිත්‍රයෙන් පොඩ්ඩක් ඈත් වෙලා එදිනෙදා ඉංජිනේරුවෙක්ට මුහුණ දෙන්න වෙන ටිකක් අපහැදිලි හැබැයි ගොඩක් යථාර්ථවාදී ප්‍රශ්නක් දිහාට හැරෙමු. මෙන්න බලන්න, අවශ්‍යතාවය හරිම සරලයි වගේ පේන්නේ. ලිපින 500ක් තප්පර 10කට වඩා අඩුවෙන් ජියෝ කෝඩ් කරන්න ඕන. ඒ කියන්නේ හරිම හිමින් වැඩ කරන process එකක් සෑහෙන වේගවත් කරන්න ඕන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක කොහොමද කරන්නේ කියලා නෑ. ඒක සම්පූර්ණයෙන්ම විවෘතයි. ඉතින් මෙන්න මේ වගේ අපහැදිලි ප්‍රශ්නයක් විසඳන්න පුරුවන් ප්‍රහේලිකාවක් බවට පත් කරගන්න ඉංජිනේරුවෙක් පාවිච්චි කරන්න පුරුවන් පියවරෙන් පියවර ක්‍රමවේදයක්. හොඳයි, ඉතින් හොයාලා බලද්දී ප්‍රශ්නේ මොකද්ද කියලා ඉක්මනටම හොයාගත්තා. හේතුව තමයි ලිපින 500ම ජියෝ කෝඩ් කරන්න Google Maps API එකට කතා කරලා තියෙන්නේ එකින් එක. එකපාරකට එක ගානේ. දැන් බලන්න, එකකට මිලිතත්පර 450ක් යනවා නම් 500කට කොච්චර වෙලාවක් යනවද? ගණන් හදලා බැලුවම මුළු වෙඩේටම විනාඩි 4කට කිට්ටු කාලයක් යනවා. ඉතින් ඇයි පාවිච්චි කරන කෙනාට මේක හරීම මන්දගාමී අත්දැකීමක් උනේ කියලා දැන් පැහැදිලි නේද? හැබැයි හිතපු නැති බාධකයක් ආවොත් මොකද වෙන්නේ? දැන් බලන්න, මුලින්ම ඔළුවට එන අදහස තමයි හරි. එහෙනම් ඉල්ලීම් 500ම එකපාර යවමු කියන එක. ඒත් ඇත්ත ජීවිතයේ ගැටලු විසඳන එක කවදාවත් එච්චර ලේසි වෙන්නේ නැහැ. ඔන්න එතකොට තමයි බිත්තියක හැප්පුණා වගේ වැඩක් උනේ. Google API එකේ සීමාවක්, එහෙම නැත්නම් read limit එකක් තියෙනවා. ඒකෙන් කියන්නේ තත්පරයකට ඉල්ලීම් 50කට වඩා යවන්න බෑ කියලා. මේක යාළුද පාලනය කරන්න පුරුවන් දෙයක් නෙවෙයි. හැබැයි නියම නිර්මාණශීලීත්වය පේන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි. බලන්නකෝ මේ කණ්ඩායම හොයාගත්ත දක්ෂ විසඳුම. එයාලා API යතුරු, ඒ කියන්නේ API keys කීපයක් එකතු කරලා පාවිච්චි කළා. හැම key එකකටම ඉල්ලීම් ටික ටික බෙදලා දුන්නා. අර තත්පරයට 50 සීමාව පනින්නේ නැති වෙන්න. නීති කඩන්නෙත් නැහැ, හැබැයි වැඩේ වෙනවා. ඉතින් බලන්නකෝ අවසාන ප්‍රතිඵලය. අර අලුත් ක්‍රමයට ලිපින 500ක්ම ජියෝ කෝඩ් කරන්න ගියේ තප්පර 3කටත් වඩා අඩු කාලයක්. ඒ කියන්නේ මුලින් තිබ්බ තප්පර 10 ඉලක්කය සෑහෙන්න පහු කරගෙන ගියා. ඇත්තටම විශිෂ්ට සාර්ථකත්වයක්. හොඳයි, අපි මේ කතාවෙන් ඉගෙන ගන්න ඕන වැදගත්ම දේ තමයි ඕනෑම තාක්ෂණික ක්ෂේත්‍රයක සාර්ථකව ගැටලු විසඳන්න අවශ්‍ය කරන මානසිකත්වය මොකක්ද කියන එක. පළවෙනිම දේ තමයි දේවල් වැරදෙන එක, කැඩෙන එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඇත්තටම වැරදි කියන්නේ අපි ඉගෙන ගන්න විදිහක්. අර ජියෝ කෝඩින් ප්‍රශ්නේ දිහා බලන්න. පළවෙනි අදහස වැඩ කරේ නැති නිසා නේද ඊට වඩා හොඳ නිර්මාණශීලී විසඳුමක් හොයාගන්න පුරුවන් උනේ. දෙවෙනි එක තමයි හැමදේම සරලව තියාගන්න. ඒකට කිස් කියලා මූලධර්මයකුත් තියලවා. Keep it simple stupid කියලා. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට දේවල් සංකීර්ණ කරන්න යන්න එපා. සමහර වෙලාවට හොඳම විසඳුම තමයි තියලා සරලම විසඳුම. අන්තිමට මතක තියාගන්න ඕන දේ තමයි පරිපූර්ණ කියන තාක්ෂණික තීරණ ඇත්තටම නෑ.
මොකද තාක්ෂණය හැම තත්පරේම වෙනස් වෙනවා. ඉතින් අපි ඉලක්ක කරන්න ඕන පරිපූර්ණ දෙයකට නෙවෙයි අනාගතයේදී එන වෙනස්කම් වලට ලේසියෙන් අනුවර්තනය වෙන්න පුළුවන්, පුළුල් කරන්න පුළුවන් විසඳුමකට.